අද ආවේ උස දෙයක් කරන්. ඒ උස දේවල් බලන්න කලින් අපිව subscribe කරලා නැති අය අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නකෝ. මොකද වීඩියෝ බලන ගොඩක් අය අපිව subscribe කරන්න අමතක කරලා. ඒකින්ද අනිවාර්යෙන් subscribe කරන්න. යාළුවනේ, ඔයාලා දන්නවද ලෝකයේ උසම දියැලි 10 ගැන? නෑනේ නේ. ඒකනේ මේ ලෝක ධර්මෙන් ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් බලමුද ලෝකයේ උසම දියැලි 10 ගැන අපි. පළවෙනි දියැල්ල තමයි යාළුවනේ ඒන්ජල් දියැල්ල. මේ තියෙන්නේ යාළුවනේ ඒක. ඔයා දන්නවද යාළුවනේ මේ දියැල්ල පිහිටා තියෙන්නේ වෙනිසියුලාවෙලු. ඒ වගේම යාළුවනේ මේ දියැල්ල උස මීටර් 979ක් වෙනවලු. කොහොමද මේ යාළුවනේ උස? එහෙනම් යාළුවනේ අපි ඊළඟ දියැල්ල බලමුද? මේ තියෙන්නේ යාළුවනේ දෙවෙනි දියැල්ල. මේ දියැල්ලට යාළුවනේ තුන්ගල දියැල්ල කියනවලු. ඒ වගේම යාළුවනේ මේ දියැල්ල තියෙන්නේ දකුණු අප්‍රිකාවෙලු. මේක උස මීටර් 948ක් වෙනවලු. කොහොමද නේ ලස්සන යාළුවනේ? දැන් අපි තුන්වෙනි දියැල්ල බලමුද යාළුවනේ? මේ තියෙන්නේ යාළුවනේ තුන්වෙනි දියැල්ල. මේකේ නම නම් කියව ගන්නත් අමාරුයි යාළුවනේ. මේකේ නම තමයි ටෙසර්මොනස් දියැල්ල. මේකේ උස යාළුවනේ මීටර් 914ක් වෙනවලු. මේක තියෙන්නේ යාළුවනේ පීරුවලලු. කොහොමද නේ යාළුවනේ? ගල්ලස්සෙන් නිකන් හිල් කරලා වගේ. එහෙනම් යාළුවනේ අපි බලමුද හතරවෙනි දියැල්ල. මේ තියෙන්නේ යාළුවනේ හතරවෙනි දියැල්ල ඔලුපනා දියැල්ල. ස්පෙලින් නම් හරියට දන්නෙත් නෑ යාළුවනේ. ඔයාලට බලා ගන්න ඉතින් මං ගෙනාවා. මේ දියැල්ල තියෙන්නේ යාළුවනේ එක්සත් ජනපදයලු. මේක උස මීටර් 900ක් වෙනවලු කියනවනේ. කොහොමද නේ මේවල ලස්සන? ඊළඟ එකත් ඔහොම බලමුද යාළුවනේ? මේ මගේ වම් අත පැත්තෙන් තියෙන්නේ පස්වෙනි දියැල්ල යාළුවනේ. මේකේ නම තමයි යාළුවනේ යුම්බිලා දියැල්ල. මේකත් තියෙන්නේ පීරුවලු යාළුවනේ. මේක උස මීටර 896ක් වෙනවලු. හොඳට බලා ගන්නකෝ. දැන් අපි බලමුද යාළුවනේ 6 වෙනි දියැල්ල. මේ තියෙන්නේ යාළුවනේ මගේ වම් අත පැත්තෙන් 6 වෙනි දියැල්ල. මේකේ නම තමයි යාළුවනේ විනුනෝසෙන් දියැල්ල. මේක තියෙන්නේ යාළුවනේ නෝර්වේවලලු. මේක යාළුවනේ උස මීටර 860ක් වෙනවලු. කොහොමද නේ උස? මටත් වඩා උසයිනේ. ඉතින් යාළුවනේ 7 වෙනි දියැල්ලත් බලමුද? මේ තියෙන්නේ යාළුවනේ 7 වෙනි දියැල්ල. මේ දියැල්ලේ නම තමයි යාළුවනේ බැලයිෆෝසෙන් දියැල්ල. මේකත් යාළුවනේ නෝර්වේවලලු තියෙන්නේ. මේක උස මීටර 850ක් වෙනවලුනේ. කොහොමද නේ? ඊළඟ යාළුවනේ අපි 8 වෙනි දියැල්ල බලමුද? 8. මේ තියෙන්නේ යාළුවනේ මේ දියැල්ල. මේකේ නම නම් කියව ගන්න අමාරුයි. මේක තියෙන්නේ හවායි වලලු. මේකේ උස මීටර් 840ක් වෙනවලු. මේකේ නම මම ඔහම දාන්නම්කෝ. ඔයාලා පුළුවන් නම් කියවගෙන දාන්න බලන්න. දැන් අපි බලමු යාළුවනේ 9 වෙනි දියැල්ල. මේ තියෙන්නේ 9 වෙනි දියැල්ල ජේන් බෲස් දියැල්ල. මේක තියෙන්නේ යාළුවනේ කැනඩාවෙලු. මේකේ උසත් යාළුවනේ මීටර් 840ක් වෙනවලු. කොහමද නේ? ඉතින් යාළුවනේ අපි අවසාන දියැල්ලත් බලලා යමුද? මොකද කියන්නේ? ඒ දියැල්ල නම් බලන්නේ අපි. පුළුවන් නම් ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ. එහෙම නැත්නම් දවසකින් පස්සේ ඉතින් අපි දාන්න පෝස්ට් එකක් 10 වෙනි දියැල්ල මොකක්ද කියලා. හරි බලමු කවුද හරියටම කියන්නේ කියලා. එහෙනම් යාළුවනේ 10 වෙනි දියැල්ල මොකක්ද කියලා හරියටම ගෙස් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ බලන්න. එයාගේ තින් කමෙන්ට් එකත් එක්කම අපි ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා දාන්නම් channel එකේ. එහෙනම් ලෝක ධර්ම අපි ගිහින් ඉන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.